රැකියා විරහිත භාවය සහ අධ්‍යාපන ක්‍රමයේ ඇති සමදතාවයේ විෂම චක්‍රය තවමත් නොවිසඳුණු ගැටලුවකි. දේශපාලනයේ අතකොළු පමණක් වන රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව යලිත් ප්‍රධාන මාතෘකාවක් වී ඇති පසුබිමක පහත සඳහන් ප්‍රශ්න මා යොමු කරන අතර ඒවා සඳහා නිවැරදි පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙමි. නිදහස් අධ්‍යාපනයේ යටතේ ප්‍රාථමික ද්විතීක හා තෘතීක යන එක් මට්ටමේ අධ්‍යාපන කඩයින් වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව එක් ශිෂ්‍යයෙක් සඳහා කොපමණ මුදලක් වැය කරන්නේද? මේ සම්බන්ධයෙන් රජය විසින් පිළිගත් අධ්‍යයනයක් සිදු කර තිබේ. උසස් පෙළ කලා වාණිජ විද්‍යා හා තාක්ෂණ යන විෂය ශේෂ්ත්‍රයන් වලින් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් උපාධි අවසන් කරනු ලබන දිනේ සිට රැකියාවක් සොයා ගැනීමට ගතවන කාලය පිළිබඳව රජය විසින් සිදු කර ඇති අධ්‍යයනයන් මොනවාද? එසේනම් එසේ ගතවන කාලය වෙන්වෙන් වශයෙන් කුපමණද? දංගරු අධ්‍යාපන ඇමතිතුමිය දැනටත් ඉන්න උපාධි අවසන් කරපු දේශීය වෛද්‍ය උපාධිධාරීන් 580ක්. ඒ අයට සීමා වාසික පුහුණුව ලබා දෙන්නට රජය තවම කටයුතු කළා නැහැ. මේ උපාධිධාරීන්ට සීමා වාසික පුහුණුව ලබා දීමේ රජයේ වැඩපිළිවෙල මොකක්ද? වර්තමානයේ රැකියා විරහිත උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක් සිටීද? එම උපාධිධාරීන් අතර සිටින බාහිර අභ්‍යන්තර විවෘත හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන් ගණන කොපමණද? එම උපාධිධාරීන් ප්‍රමාණය ඔවුන් ලබාගෙන ඇති උපාධිය අනුව වෙන්වෙන් වශයෙන් දැක්විය හැකිද? රැකියා වෙළඳපොළ තුළට පිවිසීමට නොහැකිව ඔවුන් රැකියා විරහිතව සිටින්නේ කුමන හේතු මතද? මේ පිළිබඳව රජය විසින් සිදු කර ඇති අධ්‍යයනයන් මොනවාද? ඒවා සභාගත කරන්නේද? ජාතික ජනබලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් රැකියා ලබා දීම සඳහා පියවර ගන්නා බව සඳහන් කරලා තිබෙනවා. ඇත්තට මේ ප්‍රතිපත්ති මාලාවේ අපි උපුටා දක්වනවා නම් 20000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත STEM උපාධිධාරීන් 3000ක් STEM නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවාවට සංචාරක කර්මාන්තයට තවත් 3000ක් මේ අනාදී වශයෙන් 35000ක් වෙනුවෙන් රැකියා ලබා දෙන ආකාරයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව මෙම වසරේ බඳවා ගැනීමට අපේක්ෂිත උපාධිධාරීන් ගණන කොපමණද? ඒ කුමන ශේෂ්ත්‍රයන් සඳහාද? ඒ සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? රැකියා අවශ්‍යතාවය අනුව රජය විසින් ඔවුන්ව බඳවා ගැනීමට අපේක්ෂා කරන්නේ යම් කුසලතා පදනමක් මතද නොයසේ නම් තරඟ විභාගයක් හරහා? කලා උපාධිධාරීන් බොහොමයක් උපාධිය ලැබීමෙන් පසු රැකියා සොයා ගැනීමේ අර්බුදයක සිටින හේයින් මේ තත්ත්වය අවසන් කොට මේ රැකියා විරහිත උපාධිධාරීන්ට විසඳුමක් ලබා දෙන්නට තිරසර විසඳුමක් ලබා දෙන්නට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවරේද? යත් වශයෙන් ඔබතුමාලා පොරොන්දු වුණා මේ උපාධිධාරීන්ට වයස අවුරුදු 45 වන තෙක් රජයේ තරඟ විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙනවයි කියලා. නමුත් ඒ වෙනුවෙන්වත් තවම පියවරක් අරගෙන නැහැ. ඒ නිසා උපාධිධාරීන්ගේ වයස් සීමාව නොසලකා තරඟ විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ඉදිරියේ ලබා දෙන්නට රජය කටයුතු කරනවද? ඒ වගේම විශේෂයෙන් මම කියන්නට කැමතියි වගකීමෙන් මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනමම සංවිධානය කරලා වෙනමම දේශපාලනික වශයෙන් ඒකරාශී කරලා විශේෂයෙන්ම මම හිතන්නේ මේ ගැන මටත් වැඩිය සුනිල් හඳුන්නෙත්ති ගරු ඇමතිතුමා දන්නවා. එතුමා තමයි පුරෝගාමීව මේ කර්තව්‍ය ඉෂ්ට කළේ. ඒ වගේම මෙහි මාධ්‍ය කැඳවුම්කරු හැටියට මහේෂ් අබේපිටිය කියලා මහත්මයෙකුත් කටයුතු කරයි කියලා මේ උපාධිධාරීන්ම අපිට ඒ තොරතුරු ලබා දුන්නා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ රැකියා විරහිත උපාධිධාරීන්ට මේ ඇමතිවරුන්ව සම්බන්ධ කරගන්නටවත්
ඒ සම්බන්ධීකරණය කරපු නිලධාරීන් සම්බන්ධ කරගන්නටවත් හැකියාවක් නැහැ. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් මේ උපාධිධාරීන්ව කැඳවලා ඒ අයට ලබා දෙන විසඳුම ඉදිරිපත් කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මොකක්ද පොයින්ට් ඔෆ් ඕඩර් ගරු විපස්සනායකතුමා? පොයින්ට් ඔෆ් ඕඩර් එක තමයි ගරු කතානායකතුමා මම සාමාන්‍යයෙන් කාල වේලා ඉල්ලුවහම අපි ප්‍රායෝගිකව සාධාරණව කල් දෙනවා. ඉතින් මම අහන්න කැමති දැන් මේ රැකියා විරහිත උපාධිධාරීන් 55000ට මොනවද කරන්න කියන එක ගැන ඔළුවේ තියාගෙන අයවැය හැදුවේ. ඉතින් මේකට තව කල් ගන්න දෙයක් නැහැ නේ ඇමතුමා. ඒ කියන්නේ මේ උපාධිධාරීන් 55000 පිළිබඳව ඔළුවේ තියාගෙන නෙවෙයිද අයවැය හැදුවේ. ඒකයි මම අහන්නේ. ඇයි මේකට කල් ගන්න? ගරු විපස්සනායකතුමා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. ගරු කතානායකතුමනි මම සාධාරණ ප්‍රශ්නයක් ඇහුවේ මේ අහපු හැම ප්‍රශ්නයකටම වෙලාවල් ඉල්ලපු හැම වෙලාවකම අපි කෝ සාධාරණ ප්‍රශ්නයක් නැහැ කියලා. මම මේ අහන්නේ මේ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රස්සා දෙන එක ගැන උත්තර දෙන්න කල් ඉල්ලන්නේ දැන් අයවැය කතාව ඉදිරිපත් කළ ඉවරයි. මේ අයවැය කතාව තුල තියෙන්නට ඕනේ මේ 35000ට දෙන විසඳුම. ඇයි මෙච්චර කල් ගන්න මේකට මේ උත්තරයක් දෙන්න? ඒ කියන්නේ ඔබතුමන්ලා නොසලකා හැරලා තියෙනවා අයවැය කතාවේදී මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව.